සුබ දවසක්. අ, අවුරුද්දට ඉස්සෙල්ලා අපි දන්නවා බොහෝ අය උනන්දු වෙනවා තමන්ගේ ගම රට බලා යන්න. තෑගි බෝග අරගෙන ඥාති හිතයිෂයන් බලන්න උන් එක්ක අවුරුදු සමරන්න. ඉතින් මේ සඳහා මම හිතන්නේ කොළඹ ඉඳලා ඉතා විශාල ජනකායක් විවිධ ප්‍රවාහන මාදිලි පාවිච්චි කරලා ගම රට යනවා. ඒකෙදි මම හිතන්නේ ලොකු කාර්යභාරයක් එනවා ළඟම බස් රථවලට සහ පෞද්ගලික බස් රථවලටත්. මොකද ඒක තමයි වැඩිපුර මිනිස්සු පාවිච්චි කරන්නේ. හැමතැනටම කෝච්චි නෑ. කෝච්චි හිටියත් කෝච්චි වලත් සෙනග වැඩි. ඒ නිසා මේ කොළඹ බස් නැවතුම් පොළට ලොකු සෙනගක් එකතු වෙනවා. ඉතින් මේක ටිකක් කළමනාකරණය කරන්න අපහසු අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේදී ලංකම සභාපතිතුමා පෞද්ගලිකව කොළඹ බස් නැවතුම් පොළට ඇවිල්ලා මේ බස් ගමනාගමනය හසුරුවන්න ඔහු මැදිහත් වෙනවා. දැන් මේක ගැන බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කරපු මුහුණු පොතේ පෝස්ට් ගණනාවක් මම දැක්කා. නායකත්වය ගැන කතා කරන මේ කළමනාකරණය ගැන කතා කරන කෙනෙක් හැටියට මම හිතුවා මගේ සත දෙකත් මේ සම්බන්ධයෙන් එහෙම දායකත්වයක් දරන්න ඕනයි කියලා. ඇත්තට මොකද්ද මේක දිහා අපි කොහොමද බලන්න ඕන? අපි බලමු මේකේ තියෙන සාධනීය පැත්ත. ඉස්සෙල්ලම දැන් මම හිතන්නේ මේක අභියෝගාත්මක දවස් කිහිපයක්. එතකොට ඒ දවස්වල පුළුවන් තරම් සෙනග යනවා බස් ටිකයි තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම අභියෝගයක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනින් මේ සෙනග නිදහස් කරලා ඇවීමේ ඒ මැදිහත් වීම කරන එක අභියෝගයක් නිසාම නායකයෙක් මෙතනට ඇවිල්ලා ඒ අභියෝගයේ වෙලාවේ ඒක සියසින් දැකලා ඒකට කරන්න අවශ්‍ය මැදිහත් වීම කරනවා කියන එක සාධනීය එකක්. හැබැයි දැන් මේකේ තව පැත්තක් තියෙනවා. ඒක තමයි දැන් නායකයාගේ කාර්යභාරය ඇත්තටම එහෙම ඔපරේෂන් ලෙවල් එකේ එකක් නෙවෙයි. මම කියන්නේ ලොකු ආයතනයක් වුණාම නායකයා ඔපරේෂන් ලෙවල් එකේ නෙවෙයි වැඩ කරන්නේ. නායකයා වැඩ කරන්න ඕන ස්ට්‍රැටජික් ලෙවල් එකේ. ෆන්ක්ෂනල් ලෙවල් එකේවත් නෙවෙයි. අපි කළමනාකරණය කතා කරනවා ඔපරේෂනල් ලෙවල් එක, ෆන්ක්ෂනල් ලෙවල් එක සහ ස්ට්‍රැටජික් ලෙවල් එක කියලා තුනක්. එතකොට ස්ට්‍රැටජික් ලෙවල් එකේ තමයි ප්‍රතිපත්ති හදන්නේ, සිස්ටම්ස් හදන්නේ, ක්‍රමවේද හදන්නේ. ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම දෙන්නේ ස්ට්‍රැටජික් ලෙවල් එකේ. ෆන්ක්ෂනල් ලෙවල් එකේ කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන එක, තාක්ෂණ පහසුකම් සපයන එක, ඒකට අවශ්‍ය පිරිස් සංවිධානය කරන එක ඒ වගේ. ඔපරේෂන් ලෙවල් එකේ වෙන්නේ ඒ විදිහට කරපු ඒ සංවිධානය මහ පොළොවේ ක්‍රියාත්මක කරන එක. එතකොට මේ වගේ ලෙවල්ස් තුනක කළමනාකරණයේදී අපි කතා කරනවා. ඒතර නායකයෙක්ගේ ලෙවල් එක තියෙන්නේ උඩ ස්ට්‍රැටජික් ලෙවල් එක. ඔහු ක්‍රමවේද හදලා තියෙනවා නම්, ඔහු අවශ්‍ය විදිහේ ප්‍රතිපත්ති හදලා තියෙනවා නම්, ඒවා ක්‍රියාත්මක වෙන බවට වග බලා ගන්න මොනිටරින් මෙකනිසම්ස් හදලා තියෙනවා නම්. එතකොට එහෙම තත්ත්වයක් යටතේ නායකයාට ඔපරේෂන් ලෙවල් එකට බහින්න වෙන්නේ නැහැ. නායකයෙක් හැබැයි ඉතින් ඔපරේෂන් ලෙවල් එකට බහැලා බැලුවට කමක් නැහැ. අර ස්ට්‍රැටජික් ලෙවල් එකේ අපි හිතපු දේ ඒ විදිහටම මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ මැදිහත් වීම අවශ්‍යයි. හැබැයි ඔහු මෙහෙවන්න ගියොත් ඔපරේෂන් ලෙවල් එක බාර ගන්න ගියොත් එතකොට ගැටලුවක් වෙනවා. ඇත්තට මේ ගැටලුව අපි දැක්කා ප්‍රේමදාස මහත්තයාගේ. ඔහු මැදිහත් වුණා ගමේ වැඩ කරන්න. ගමට ප්‍රාදේශීය සභාවක් තියෙනවා. ඒ ප්‍රදේශයට පළාත් සභාවක් තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි ගමට වැඩ කරන්න ලෑස්ති වුණා. ඊට පස්සේ ඒක ගොඩක් දෙනෙක් එක එක නම් වලින් මේක අරගෙන ඉස්සරහට ගියා. මේ ගෝඨාභය කාලේ ගම සමග පිළිසඳරකුත් පටන් ගත්තා. අපි ඒකෙදි හොඳටම දැක්කා. ඉතින් ගමේ පොඩි බෝක්කුවක් කැඩලා නම්, පාරක් හදලා නැත්නම්, ඉස්කෝලේට පිට්ටනියක් ඕන නම් ඉතින් ඔපරේෂන් ලෙවල් එකේ නියෝග දෙනවා ජනාධිපතිතුමා ගිහිල්ලා. ජනාධිපතිතුමාගේ කාර්යභාරය ඒක නෙවෙයි. ජනාධිපතිතුමා මැක්‍රෝ ලෙවල් එකේ කියන්නේ ටිකක් ලොකු පින්තූරය බලලා වැඩ කරන්න ඕන එක්කෙනෙක්. දැන් මේ ගිය ගමේ ඉස්කෝලේ විතරද වැදගත්? අනිත් ඉස්කෝලවල ක්‍රීඩා පිට්ටනිය නැද්ද? දැන් මොන පාසලටද ක්‍රීඩා පිට්ටනියක් දෙන්න ඕන? මොනවද ඒක සඳහා පාවිච්චි කරන නිර්ණායක? කොච්චර අපි සල්ලි වියදම් කරනවද අවුරුද්දකට?
කොහොමද අපි මේ තියෙන ක්‍රීඩා පිටි වලින් මේ සමහර ගම්වල ප්‍රශ්න විසඳන්නේ? අපිට මේක පොදු මේකක් හැටියට බෙදා ගන්න පුළුවන්. ඒ වගේ බොහෝ දේ බලන්න තියෙනවා. එතකොට ලොකු පින්තූරේ බැලුවම තමයි ඒක පේන්නේ. පොඩි පින්තූරයට ගියාම ගමේ පෝක්කෝනේ හදන්න. පිට්ටනියක් නැහැ. ඉතින් ශවේන්ද්‍රට කෝල්ලයක් දාලා ශවේන්ද්‍ර ගමේ පිට්ටනිය හද නාමය කියවන්නේ. එතකොට ප්‍රාදේශීය සභාව මොකටද? මේ රටේ තියෙන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය මොකටද? පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මොකටද? ඒ ඔක්කොම නලිෆයි කරනවා. දැන් මෙන්න මේකයි මට කියන්න ඕනකම තියෙන්නේ. නායකයෙක් ඔපරේෂන් ලෙවල් එකට බහිනවා කියලා කියන්නේ ඔහු නායකත්වයේ ෆේල් කියන එක. ඔහුගේ නායකත්වයේ ෆේල් කියන එක. ඒ කියන්නේ ස්ට්‍රැටජික් ලෙවල් එකේ ඔහු අවශ්‍ය තරම් වැඩ කරලා නැහැ කියන එක. මම ආයි නැවතත් මතක් කරනවා ඔපරේෂන් ලෙවල් එකට ගිහිල්ලා ඒකේ ඇති තතු දැනගන්න එක වෙන කතන්දරයක්. හැබැයි ඒකට ගිහිල්ලා ඒක මෙහෙවන්න හදන එක. ඒක තවත් එකක්. ඉතින් ඒ නිසා මේ ලංගම සභාපතිතුමාගේ මේ මැදිහත් වීම ගැන මම පොසිටිව්ලිත් බලනවා. ඒ වගේම මට ඇත්තට පව් කියලාත් හිතෙනවා. ඒ කියන්නේ මෙහෙමනම් වැඩ කරන්න යන්නේ ළඟම ගොඩ ගන්න අමාරුයි. ඒ කියන්නේ තමන් මැදිහත් වෙලා ඔපරේෂන් ලෙවල් එකේ වැඩ නම් කරන්න යන්නේ ළඟම ගොඩ ගන්න අමාරුයි. එතකොට අපි බලමු. තව කල් තියෙනවනේ. කල් දෙන්න එපා. මේ පහළ මට්ටමින් ඉඳලා අපිට කවදද මේ පුළුවන් වෙන්නේ උඩට යන්න නායකත්ව භූමිකාවක් රඟපාන්න ස්ට්‍රැටජික් ලෙවල් එකට එන්න. ඉතින් ඒක වැදගත් පාඩමක් කළමනාකරණය ඉගෙන ගන්න ඕන කෙනෙකුට. නායකයෙක් කොහෙද වැඩ කරන්න ඕන කොහොමද වැඩ කරන්න ඕන මොනවද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ කියන එක. ඒ නිසා මේ අපි හරි ආසයි නායකයෝ අපේ කන්ට වැටිලා අපි ඉන්න තැන්වල හැසිරෙනවා නම් ඒත් හොඳ වැඩක් හදිසියෙම කරන එක හොඳයි. හැබැයි නායකගෙන් බලාපොරොත්තු වෙනවට වඩා ලොකු කාර්යභාරයක්. ඒ නිසා ඒක නොපමාව ඇසියුම් කරන්න නේ. ඒ පණිවිඩයත් එක්ක අපි සමු කරනවා. බොහොම ස්තුතියි. ඉල්ලන්න.